සුබ දවසක් ප්‍රාර්ථනා කරන හැමෝටම. ඔන්න ඉතින් තම්මේල් එක දැක්කම ගොඩක් දෙනෙක් අඳුරගන්න ඇති අද මම කියන්න යන්නේ මොකක් ගැනද කියලා. ඒත් තවම ඔයා අප්නිකෝ ගැන දන්නේ නැත්නම් අනේ පැංචෝ දැන්වත් ඉගෙන ගන්න. මොකද නැත්තම් ඔයා දැනුම සතුට සමාජ සම්බන්ධතා එක්ක නොමිලේම ඔයාට ලැබෙන ආදායම් මාර්ගයක් නැති කරගන්නයි යන්නේ. අප්නිකෝ කියන්නේ ඔයාලා පාවිච්චි කරන Facebook, TikTok, Instagram වගේම සමාජ මාධ්‍යයක්. සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක්. මේක අපේ දෙයක්. ජපානයේ ඉන්න ශ්‍රී ලාංකිකයෙක් වන සෑම් අබේසේකර මහතා හා එම කණ්ඩායම විසින් තමයි මේ අප්නිකෝ ප්ලැට්ෆෝම් එක නිර්මාණය කරලා තියෙන්නේ. ඔයාලා දන්නවනේ Facebook, YouTube වගේ සෝෂල් මීඩියා වලින් මුදල් උපයන්න නම් ඔයා ගොඩක් කොන්දේසි වලට යටත් වෙන්න වෙනවා. ඒවා ෆලෝවර්ස්ලා 10000ක්, කොපිරයිට් ඉෂුස්, ඔයාගේම නිර්මාණ වේ යුතුයි, වොච් අවර්ස් වගේ හැමෝටම කරන්න අමාරු දේවල්. ඒත් ඔයා දන්නවද අප්නිකෝ කියන අලුත්ම සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එක account එක හදපු ගමන් ඔයාට ඩොලර් 1ක් ලබා දෙනවා. ඔයා අලුතින් අප්නිකෝ වෙත හඳුන්වා දෙන එක යාළුවෙක්ට ඩොලර් 1 බැගින් ඔයාට ලබා දෙනවා. නොවැම්බර් මාසේ 9 වෙනිදා වෙනකල් විශේෂ දීමනාවක් විදිහට හඳුන්වා දෙන යාළුවන් 10 දෙනෙක් දක්වා ඩොලර් 2 බැගින් ඔයාට ලැබෙනවා. ඔයාගේ නිර්මාණ පෝස්ට් වලට වගේම ඔයා ෂෙයා කරන අනිත් අයගේ පෝස්ට් වලටත් ඔයාට මුදල් ලැබෙනවා. කොහොමද මේ සල්ලි දෙන්නේ? Facebook, YouTube මේ මොන ප්ලැට්ෆෝම් එකෙත් සල්ලි දෙන්නේ ඇඩ්වර්ටයිස්මන්ට්, වෙළඳ දැන්වීම් වලින්. අපේ අප්නිකෝ එයාට ලැබෙන ඇඩ්වර්ටයිස්මන්ට් ආදායමෙන් 50%ක්ම පාරිභෝගික ඔයාට ලබා දෙන නිසා තමයි ඔයාට මේ තරම් දීමනා ලැබෙන්නේ. ඒ වගේම ලෝකේ පළමුවෙනි වතාවට තමයි සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකකින් පෝස්ට් හදන අයට විතරක් සීමා නොවි පෝස්ට් ෂෙයා කළත් මුදල් ලබා දෙන්නේ. ඔයාගේම ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් අප්නිකෝ ලෑස්තිය ඔයාගේ ව්‍යාපාරය නොමිලේ ප්‍රසිද්ධ කරලා දෙන්න. මේ අවස්ථාව නොවැම්බර් 14 දක්වා පමණයි. ඉක්මන් කරලා මේ ඊමේල් ලිපිනයට ඔයාගේ විස්තර එවන්න අමතක කරන්න එපා. එහෙනම් දැන් අපි බලමු අලුතින් අප්නිකෝ ගිණුමක් හදාගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එකේ පහළ ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ හරි පින් කරලා තියෙන පළවෙනි කමෙන්ට් එකේ හරි තියෙන මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරන්න. එතකොට ඔයාගේ වෙබ් බ්‍රවුසර් එකෙන් මේ ලින්ක් එක ඕපන් වෙනවා. ටික වෙලාවකින් ඕපන් වෙන මේ වින්ඩෝ එකේ මේ පෙන්වන කෝඩ් එක මෙන්න මේ විදිහට කොපි කරගන්න. ඊට පස්සේ ඔයා පාවිච්චි කරන Apple ෆෝන් එකක් නම් App Store එකෙනොත් එහෙම නැත්නම් Google Play Store එකෙනොත් මේ විදිහට මේ බටන් එක ක්ලික් කරලා ඔයාට පුළුවන් මේ අප්නිකෝ app එක download කරගන්න. මෙන්න මේ විදිහට app එක install වෙන්න ටික වෙලාවක් ගත වෙනවා. ඊට පස්සේ මේ විදිහට open කියන බටන් එකෙන් ඔයාලට පුළුවන් install වුණ app එක open කරගන්න. ඊට පස්සේ මේන notification එක allow කරලා sign up කියන බටන් එක click කරන්න. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ෆෝම් එකේ ඔයාගේ යූසර්නේම් එක විදිහට යූසර්නේම් එක ටයිප් කරන්න. මම කමල් කියලා ටයිප් කරනවා. ඊට පස්සේ ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මේ වෙලාවේ වැඩ කරනවා භාවිතා කරන ඔයාගේ ඊමේල් ඇඩ්‍රස් එක මෙතෙන්දී ලබා දෙන්න. මම kamal@gmail.com කියලා ටයිප් කරනවා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ පාස්වර්ඩ් එක ටයිප් කරගන්න. ඒ වගේම මතක තියාගන්න පාස්වර්ඩ් එක හොඳට මතක තියාගන්න. මේ විදිහට පාස්වර්ඩ් එක ටයිප් කරලා යට තියෙන confirm password කියන බාර් එකේ ඔයා ටයිප් කරපු password එක ආපහු සැරයක් ටයිප් කරන්න. ඊට පස්සේ යටින් තියෙන ඔයාට referral code එක enter කරන්න. එතන ඔයා ක්ලික් කරගෙන හිටියාම ඔයාට පුළුවන් ඔයා මුලින්ම copy කරගත්ත referral code එක මෙතන paste කරන්න. ඊට පස්සේ මේ යට තියෙන පුංචි tick එක ක්ලික් කරලා sign up කියන බටන් එක ක්ලික් කරන්න. එතකොට ඔයාට මැසේජ් එකක් එනවා නම් this username is already taken කියලා ඔයාට තියෙන ඔයාගේ username එක චුට්ටක් වෙනස් කරන්න. හිස්තැන් තියන්නේ නැතුව ඔයාගේ වාසගම හරි එහෙම නැත්නම් ඉලක්කම් ටිකක් හරි symbols ටිකක් හරි දාලා username එක වෙනස් කරලා ආපහු sign up බටන් එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාට එන වින්ඩෝ එකෙන් කරන්න තියෙන්නේ ඔයාගේ one time password එක enter කරන්න. ඒක මේ වෙනකොට ඔයාගේ email එකට එවලා තියෙනවා. ඔයා ගිහිල්ලා ඔයාගේ email account එක open කරලා mail එක open කරලා ඒකේ තියෙන verification code එක බලාගෙන ඇවිල්ලා ආපහු ඒ code එක හරියට මේ වින්ඩෝ එකේ type කරන්න.
මේ විදිහට one time password එක type කරලා submit කරන්න. ඊට පස්සේ ඔයාට ලැබෙන වින්ඩෝ එකේ ඔයාට තියෙන ඔයාගේ account එකට log වෙන්න ඔයා කලින් දීපු email address එක හරි එහෙම නැත්නම් ඔයාගේ username එක හරියට type කරලා ඔයාගේ password එකත් හරියට type කරලා sign in කියන button එක click කරන්න. ඔන්න ඊට පස්සේ තියෙන්නේ ඔයාගේ ගිණුමේ ඇතුලේ තියෙන දේවල් හදාගන්න ඔයා ඩිස්ප්ලේ කරන්න කැමති ඔයාගේ නම ඇතුළත් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ජෙන්ඩර් එක මේල්ද ෆීමේල්ද කියලා සිලෙක්ට් කරලා ඔයාගේ උපන් දිනය ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ නැෂනලිටි එක ඇතුළත් කරන්න. මේ දේවල් ඔයාට ඇඩිෂනල් ඔයාට අවශ්‍ය නම් එකතු කරගන්න පුළුවන්. ඔයා අකමැති නම් නොදා ඉන්නත් පුළුවන්. මේ විදිහට උපන් දිනය ඇතුළත් කරලා ඔයාට පුළුවන් ඔයාගේ නැෂනලිටි එක සිලෙක්ට් කරන්න මේ විදිහට රටවල් කීපය අතුරින්. ඊට පස්සේ පුළුවන් ඔයා දැනට ජීවත් වෙලා ඉන්න රට ඔයා කැමති නම් ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයා දැන් ජීවත් වෙන නගරේ ඔයාට ඇතුළත් කරන්න පුළුවන්. මම කැන්ඩි කියලා සිලෙක්ට් කරනවා. ඊට පස්සේ ඔයාට සබ්මිට් කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ දැන් ඔයාගේ ගිණුම. මේ තියෙන්නේ home කියන එකේ යාළුවෝ share කරලා තියෙන දේවල්. ඊට පස්සේ මේ info කියන එක ක්ලික් කරාම ඔයාගේ විස්තර තොරතුරු ඔක්කොම ඒකේ පෙන්නනවා. ඔයාට පුළුවන් අවශ්‍ය නම් මේවා වෙනස් කරගන්න. ඔයාගේ username එක වෙනස් කරන්න පුළුවන්. ඔයාගේ password එක වෙනස් කරන්න පුළුවන්. ඒකල ඔයා save changes කියන button එක ක්ලික් කරාම ඒවා ආපහු අලුත් විදියට save වෙනවා. ඊට පස්සේ මේ uploads කියන තැන ඔයා upload කරන දේවල්, share කියන තැන ඔයා share කරන්න තියෙන දේවල්. ඊට පස්සේ මේ education කියන තැනට ඔයාට ඔයාගේ school education ඊට පස්සේ යුනිවර්සිටි එක මේ දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ friends කියන තැන ඔයාට add friend කියන button එක click කරලා මේ search bar එකේ ඔයාගේ යාළුවෙක්ගේ නමක් type කරලා search කරලා add කරන්න පුළුවන්. එහෙම නැත්නම් barcode එකකින් search කරන්න පුළුවන්. මේ විදිහට ඔයාට යාළුවෝ එකතු කරගන්න පුළුවන් ඔයාගේ ගිණුමට. නම ඉස්සරහින් මේ විදිහට තියෙන add friend කියන button එක click කරාම ඔයා යාට request එකක් යවුවා වෙනවා. ඊට පස්සේ ඔයාගේ profile එකේ pending request වල එයාගේ නම පෙන්නනවා. මේ friends කියන තැන තියෙන්නේ ඔයාගේ දැනට ඉන්න යාළුවෝ. ඊට පස්සේ pending කියන තැන ඉන්නේ ඔයා යවපු request යවපු යාළුවෝ. ඊට පස්සේ waiting කියන තැන ඔයාට request යවපු අයගේ list එක ඔයාට පෙන්නනවා. ඊට පස්සේ මේ home කියන එකේ say something to public කියන එක click කරලා ඔයාට පුළුවන් අලුතින් ඔයාගේ post එකක් upload කරන්න. enter title කියන තැන ඔයාට පුළුවන් ඔයා දාන post එකේ මාතෘකාව type කරගන්න. ඊට පස්සේ type your post here කියන තැන ඔයාට පුළුවන් ඔයා මොනවාද කියන්න කැමති කියන දේ එතන type කරන්න. එහෙම නැත්නම් ඔයාට පුළුවන් මේ attach button එක තියෙනවා. attach button එක click කරලා ඔයාට අවශ්‍ය ෆොටෝ එකක්, වීඩියෝ එකක්, එහෙම නැත්නම් ડોකියුමන්ට් එකක් අප්ලෝඩ් කරන්න. හැබැයි ඒගොල්ලන්ගේ තියෙන ප්‍රමාණවල් වලට අනුකූලව තමයි ඔයාට මේවා අප්ලෝඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ ලොකේෂන් එක ඔයා කැමති නම් මේ post වලට add කරන්න. ඊළඟ විශේෂ දේ තමයි ඔයාගේ home page එකේ උඩින්ම තියෙනවා earn කියලා ඩොලර් මාක් එකක් එක බටන් එකක්. මේ බටන් එක ක්ලික් කරාම ඔයාට පුළුවන් ඔයාගේ කෝඩ් එක ලබා ගන්න. මේ කෝඩ් එක ඉස්සරහා තියෙන share button එකෙන් share කරන තැනින් ඔයාට පුළුවන් copy කරගන්න. එහෙම නැත්නම් options ගොඩක් තියෙනවා. එතනින් ඔයාට කෙලින්ම මේක යාළුවන්ට share කරන්න පුළුවන්. මේ link එක හරහා එකතු වෙන අලුත් යාළුවන්ට තමයි ඔයාට මුදල් ලැබෙන්නේ. ඉතින් මේ ලැබෙන මුදල් ඔයාට පුළුවන් දැනට PayPal ගිණුම හරහා ඔයාගේ ගිණුමට ලබා ගන්න. නුදුරු අනාගතයේදී අප්නිකෝ බලාපොරොත්තු වෙනවලු ඔයාගේ බැංකු ගිණුමට කෙලින්ම මුදල් ලැබෙන ආකාරයට මේ දේවල් සකස් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකේ මම ඔයාලට අරගෙන එන්නේ PayPal හරහා කොහොමද මේ මුදල් ඔයාගේ බැංකු ගිණුමට ගන්න කියලා. ඉතින් එතකන් මම ගිහින් එන්නම්. ඔයාලට සුබ දවසක්.